Hi guys, මේ දවස්වල ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි අයියාගේ ඊළඟ channel එක වෙච්ච My Noise channel එකට මොකද්ද උනේ කියන එක. ඉතින් මං ඇත්තටම channel එකට මොකද්ද උනේ කියලා එක වීඩියෝ එකක් දාලා තියෙන්නේ. හැබැයි ඔයාට තාමත් ඒ වීඩියෝ බලන්න බැරි වුණා නම් දැන්ම ඒ පැත්තට ගිහින් වීඩියෝ එකත් බලන්න කියලා මතක් කරන ගම යමු අද ගෙනාව වීඩියෝ එකට. Hi guys, ඔන්න අපි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ මේ ළඟකදී රිලීස් වුණ සූරපප්පා සීරීස් එක. ඉතින් මේ සීරීස් එකට එපිසෝඩ් 5ක් තියෙනවා. ඒකිනුත් අන්තිම එපිසෝඩ් එක මාවල් පිස්සු වෙනුවෙන්ම හදපු එපිසෝඩ් එක. ඒ අය කියලා බලන්න අන්තිම එපිසෝඩ් එක දක්වා මේ මගෙත් එක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඔයාලට මතක් කරන ගම තාමත් ඔයා මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා මතක් කරන ගම වැඩිය කතා නැතුව යමු අපි අද ගෙනා මූවි එක බලන්න. මං ඔයාලගේ තඩිගුඩි බොස්. පළවෙනි එපිසෝඩ් එක පටන් ගන්නකොටම රෝමන් කාරයෝ ලස්සනට ඇඳ පැළඳගෙන පප්පගමට පහර දෙන්න එනවා. එතකොට පප්පගමේ ඉන්න පප්පලාටත් මේ දේවල් හුරු පුරුදු නිසා මේ කට්ටියත් ඉතින් මැජික් අරිෂ්ටේ බීලා රෝමන් කාරයොන්ට උන් හිටි තැන් අමතක වෙන්නම් පහර දෙනවා. දැන් මේ සීන් එක මෙහෙම කට් කරලා මේ කතාව ඇදෙන්නේ අවුරුදු ගාණක් ආපස්සට. ඒ කියන්නේ ජිම් පප්පයි සූර පප්පගේ පොඩි කාලෙට. ඉතින් දෙන්නගෙම උපන්දින එකම දවසේ තියෙන නිසා මේ දෙන්න මාරුවෙන් මාරුවට මෙයාලටම දී ගන්නවා. ඉතින් ජිම් පප්පා සූර පප්පා වෙනුවෙන් දෙන්නේ ලී වලින් හදපු මේ දෙන්න වගේම එක සෙල්ලම් බඩුවක්. එතකොට සූර පප්පා ජිම් පප්පට කොළ 4ක පත්‍රයක් දීලා කියනවා මේ පත්‍රෙන් ආට වාසනාවයි බලයයි අරන් ඒවි කියලා. දැන් මේ කතාව ඇහුවා ජිම් පප්පා ඔයා තමයි මගේ හොඳම යාළුවා කියලා මේ දෙන්න ගොඩක් සතුටින් ගමට යනවා. ඉතින් මේ කාලේ වෙනකොට රෝමන් කාරයෝ පහර දෙන්න පටන් ගෙනන්නේ වෙද පප්පා මැජික් අරිෂ්ටේ හොයාගෙන නැහැ. ඒ නිසා පප්පා ගමේ හිටපු හැමෝම ගොඩක් සතුටෙනුයි ජීවත් වුණේ. හැබැයි වෙද පප්පා සීස බලයටපත් වුණොත් අනිවාර්යයෙන්ම අපිට කරදරයක් වෙයි කියලා හිතාගෙන මෙයා මැජික් අරිෂ්ටේ හදන්න පටන්ගෙන හැබැයි කාලයත් එක්ක වට්ටෝරුවේ තිබ්බ දේවල් වෙද පප්පටත් අමතක වුණ නිසා දැන් මෙයාට මේ මැජික් අරිෂ්ටේ හදාගන්න බැරුවයි ඉන්නේ. ඒ නිසා ඉතින් ගමේ ඉන්න නායකයා වෙද පප්පා පොඩ්ඩක් සනසනවා සීස කොහොමත් බලයට එන්නේ නැහැ. එයා ආවත් එයාට මුකුත්ම කරගන්න බැරි වෙයි කියලා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ වෙද පප්පා පප්පා ගමේ ඉස්කෝලේ පටන්ගෙන බලනකොට අද ළමයින්ට කරන්න තියෙන්නේ එක මාතෘකාවක් ගැන කතාවක් කරන එක. බලනකොට මේ ඩබල හතු ගැනයි කතාවක් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ ජිම් පප්පා ගොඩක් බය වෙලා ඉන්නේ කොහොමද මං හැමෝම ඉස්සරහ කතාවක් කරන්න කියලා. හැබැයි සූර පප්පා ඔයාට පුංචි දෙයක් කියන්න තියෙන්නේ අනිත් දේවල් මං බලා ගන්නම් කියලා මේ දෙන්න ඉස්සරහට ගිහින් කතාව කරන්න පටන් ගන්නවා. හැබැයි ජිම් පප්පා හොඳටම බය වෙලා ටිකක් වෙලා යනකොට මෙයා රතු වෙන්නත් පටන්ගෙන අන්තිමේටම මෙයා කලන්ත දාලා බිම ඇදගෙන වැටෙනවා. හැබැයි ඒ වෙලාව සූර පප්පා මෙයාගේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා ජිම් පප්පාට මුකුත් උනේ නැහැ. විසහතු කෑවට පස්සේ මොකද්ද වෙන්නේ කියලායි මෙයා මේ පෙන්නුවේ කියලා කතාව මාරු කරාට පස්සේ ෂා ඔයාලා කතාව ගොඩක් හොඳයි කියලා හැමෝම මෙයාලට අප්පුඩි ගහන්න පටන් ගන්නවා. දැන් මේ සීන් එක කට් කරාට පස්සේ අල්ලපු ගමේ නායකයා එයාගේ පුතාව පප්පා ගමට එක්කන් ඇවිත් දවස් කිහිපයක් නතර කරන්න. මෙයාගේ නම සෙරමික්ස් ටිකක් දරුණු හාදෙක් වගේ. ඒ විතරක් නෙවෙයි මෙයාගේ එකම රාජකාරිය තමයි සූර පප්පටයි ජිම් පප්පටයි කරදර කරන එක. දැන් මෙයාලව දැක්ක විතරයි මේ දෙන්නව අල්ලන් ගිහින් මෙයාලට හොඳටම කරදර කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ ජිම් පප්පටයි සූර පප්පටයි හොඳටම කේන්ති ගිහින් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා මෙයාත් එක රණ්ඩු කරන්න හැදුවා. සෙරමික්ස්ට මෙයාලා ගහන එක දැනෙන්නේවන්නේ. ඒ නිසා මෙයා අපි සෙල්ලමක් කරමු උඹලට මගෙන් බේරෙන්න ඕන නා දැම්ම මෙතනින් දුවපල්ලා කියලා මේ දෙන්නට දුවන්න කියලා සෙරමික් මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ සූර පප්පා වෙද පප්පාගේ කූඩාරම දැකලා දැන් අපි ඒ කූඩාරම ඇතුළේ යමු කියලා ජිම් පප්පාවත් ඇදගෙන කූඩාරම ඇතුළේ යන්න හදනකොට ජිම් පප්පා සූර පප්පාව නවත්ත ගන්නවා. අනේ මට නම් ඒ කූඩාරම ඇතුළේ යන්න ගොඩක් බයයි කියලා. ඔන්න ඒ වෙලාවෙම සෙරමික්ස් මේ දෙන්නව අල්ලගෙන මෙයාලට ගහලා මේ දෙන්නට විහිළු කරන්න පටන් ගන්නවා. කූඩාරමක් ඇතුළේවත් යන්න හයියක් නැති ඔයාලා නම් මහ බයගුල්ලෝ කියලා. ඒ වෙලාවේ සූර පප්පට හොඳටම කේන්ති ගිහින් අපි දෙන්න බයගුල්ලෝ නෙවෙයි අපිට රැට වුණත් මේ කූඩාරම ඇතුළේ යන්න පුළුවන් කියලා
හයියෙන් කෑ ගහනවා. ඒ වෙලාවේ සෙරමික්ස් ඔයා කොහොමද ඒ දේ ඔප්පු කරන්න කියලා අහනකොට සූරපප්පා එකපාරටම කියනවා මං අර වෙදපප්පා ළඟ තියෙන රත්තරන් දැහැකැත්ත අරන් එන්නම් කියලා. හැබැයි ඒ වෙලාවේ ජිම් පප්පා නෑ නෑ අපි මේ වැඩේ කරන්න ඕන නෑ කියලා කොච්චර කිව්වා සූරපප්පා මේ දේ අහන්නෙම නෑ. ඒ නිසා සෙරමික්ස් හරි එහෙනම් ඔයාලා රත්තරන් දැහැකැත්ත ගෙනාවොත් මං ඔයාලව අතහරිනවා. හැබැයි ඔයාලට ගේන්න බැරි වුණොත් මං ඔයාලට හොඳ පාඩමක් උගන්වනවා කියලා මෙයා මෙතනින් යන්න යනවා. දැන් එදා රෑ ගමේ ඉන්න හැමෝම එක තැනකට එකතු වෙලා ඉන්නකොට මේ දෙන්න කාටත් හොරෙන් වෙදපප්පයි කුඩාරම ඇතුළේ රිංගගෙන හැමතැනම අර රත්තරන් දැහැකැත්ත හොයන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙලාවේ ජිම් පප්පා විතරක් වෙදපප්පාට වට්ටෝරුව අමතක වෙලා අර බාගෙට හදපෝ අරිෂ්ට කල්දේරම දැකලා අරිෂ්ටේ බොන්න පටන් ගන්නවා. හැබැයි මේ අරිෂ්ට කිසිම රසක් නැති නිසා ඉස්සොයි ස්ට්‍රෝබෙරි එකතු කරලා මේ අරිෂ්ට තවත් රසවත් කරන්න පටන් ගන්නවා. තවත් පැත්තකින් අර සෙරමික් මගේ උගුර රෙදෙනවා බඩ රෙදෙනවා ඔළුව රෙදෙනවා ගගා වෙදපප්පට වද දෙන්න පටන්ගෙන. මොකද එතකොට තමයි වෙදපප්පා බෙහෙත් හොයාගෙන කුඩාරමට එන්නේ. එතකොට සූරපප්පවයි ජිම් පප්පවයි වෙදපප්පට අනිවාර්යයෙන්ම අහුවෙනවා. දැන් සෙරමික් හිතුවා වගේම වෙදපප්පට මෙයාගේ වදෙන් බේරෙන්න බැරි පාර බෙහෙත් ටිකක් අරගන්න මෙයා කුඩාරමට එනවා. හැබැයි ඊට කලින් ජිම් පප්පයි සූරපප්පයි හැංගුණ නිසා මෙයාලා වෙදපප්පට මාට්ටු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් වෙදපප්පා ගන්නාව බෙහෙත් ටිකත් අරගෙන කුඩාරමෙන් එළියට යන්න හදනකොට ඔන්න එක එක සද්ද ඇහෙන්න පටන් ගන්නවා. බලනකොට ජිම් පප්පා හැංගිලා තියෙන්නේ කල්දේරමට උඩින් තියෙන දුම් කවුලුවේ. දැන් මෙයා ගොඩක් වෙලා එතන තිබ්බ දංගලක් අල්ලන් හිටපු නිසා මෙයාගේ අත ලිස්සලා මෙයා එකපාරටම අර අරිෂ්ට කල්දේරමට වැටෙනවා. ඔන්න ඒත් එක්කම එතනින් ලොකු ආලෝකයක් එක්ක ලොකු පිපිරීමකුත් වෙනවා. දැන් මේ දේ නිසා හැමෝම මෙතන දුවන් ඇවිත් ජිම් පප්පව දැකලා හැමෝම ගොඩක් බය වෙලා ඉන්නේ ජිම් පප්පට මොකක් හරි කරදරයක් වෙන්නේ නැති කියලා. හැබැයි ටික වෙලාවක් යනකොට ජිම් පප්පට සිහිය ඇවිත් මෙයා කන්න දෙයක් ඉල්ලනවා. ඒ නිසා ඉතින් ගමේ අයත් අනේ කොල්ලට මුකුත්ම වුණේ නැහැ කියලා මෙයාට කන්න දේවල් ගෙනත් දෙනකොට ජිම් පප්පත් මේ තමයි අවස්ථාව කියලා මෙයා රෑ එල්ලි වෙනකම්ම කනවා. දැන් පහවදා උදේ සූරපප්පා ජිම් පප්පාව යාළු කරගන්න ඕන කියලා හිතාගෙන එයාට එක හිම බෝලකින් ගහනවා. ඒ වෙලාවේ ජිම් පප්පා එහෙනම් මෙන්න කියලා මෙයාත් එක හිම බෝලයකින් ගහනකොට ඒ හිම බෝලය කුඩාරන් තියෙන පැත්තට ගිහින් වහලවල් දෙක තුනක් හිල් කරගෙනයි යන්නේ. දැන් මේ දේ දැක්ක ගමේ ඉන්න මිනිස්සුන්ට හිතා ගන්න බෑ කොහොමද මේ වහලවල් ටික හිල්ුනේ කියලා. ඒ නිසා මේ දෙන්න ඉක්මනින්ම මෙතනින් දුවන් ගිහින් එක එක ගල් උස්සලා බලනවා ජිම් පප්පට කොයිතරම් බලයක් ලැබුණද කියලා බලන්න. බලනකොට මෙයාට කාටවත්ම හිතා ගන්න බැරි ගල් උස්සන්නත් පුළුවන්. දැන් සූරපප්පා ඔයාට මේ ලැබිලා තියෙන බලය ගැන අපි කාටවත්ම කියන්න හොඳ නෑ කියලා මේ දෙන්න ගමට යනකොට අර සෙරමික් ආයෙත් මේ දෙන්නට හරස් වෙලා මෙයාලට කරදර කරන්න හදනවා. ඒ වෙලාවේ ජිම් පප්පා අනේ සූරපප්පේ අපි මෙයාට විතර රහස කියමු කියලා මේ දෙන්න කොඳුර ඉන්නකොට සෙරමික්ස් හයියෙන් කෑ ගහනවා මොනවද ඔය දෙන්න ඔය කොඳුරන්නේ කියලා. ඒ වෙලාවේ ජිම් පප්පා මෙයාට එකයි දෙන්නේ. සෙරමික්ස් මෙතනින් ඉගිලිලා යන්නේ. දැන් මේ සිද්ධිය වෙදපප්පත් දැකලා මෙයා හොඳටම පුදුම වෙලා මේ දෙන්නව කුඩාරමට එක්කන් ගිහින් ජිම් පප්පගෙන් අහනවා ඔයා ඇත්තටම මේ අරිෂ්ටට මොනවද එකතු කරේ කියලා. දැන් ජිම් පප්පා ටිකක් වෙලා කල්පනා කර ඉඳලා මට මතක් වුණා ලොකු ඉස්සෙකුයි ස්ට්‍රෝබෙරි ටිකකුයි දැම්ම කියලා කියනකොට වෙදපප්පා ඉක්මනින්ම ඒ දේවල් අරිෂ්ටට එකතු කරලා බලනවා. ඒත් අරිෂ්ට නම් හරියට හැදෙන්නේ නැහැ. ඒ නිසා ආයෙත් ජිම් පප්පගෙන් ඔයා තව මොනවද දැම්මේ කියලා අහනකොට සූරපප්පට මතක් වෙනවා මං ඔයාගේ උපන්දිනයට දුන්න අර කොළ හතරේ පත්‍රයත් ඔයා ළඟ නේද තිබුණේ කියලා. ඊට පස්සේ ඉතින් මෙයාලා ඉක්මනින්ම ඒ කොළ හතරේ පත්‍රයක් හොයාගෙන ඇවිත් අරිෂ්ටට දැම්මට පස්සේ ඔන්න අරිෂ්ට වැඩ කරන්න පටන්ගෙන දැන් ඉතින් මේ අරිෂ්ටේ පරීක්ෂා කරලා බලන්න ඕන කියලා වෙදපප්පා අරිෂ්ටෙන් ටිකක් බීලා එතන තියෙන රාක්කයක් උස්සනවා. හැබැයි ඉතින් මෙයාට වැඩි වෙලාවක් මේ රාක්කය උස්සන් ඉන්න වෙන්නේ නැහැ. මොකද අරිෂ්ටේ බලය ටික වෙලාවකින් නැති වෙන නිසා. හැබැයි ජිම් පප්පා අරිෂ්ට කල්දේරමටම වැටුණ නිසා මෙයාගේ බලය නම් කවදාකවත්ම නැති වෙන්නේ නැහැ. ඒ නිසා වෙදපප්පා ගමේ ඉන්න නායකයාට කියනවා දැම්ම අපි මේ අරිෂ්ට ගැන කාටවත්ම කියන්න ඕන නැහැ. මොකද මට මේ අරිෂ්ට ගැන තව පරීක්ෂා කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. හැබැයි ගමේ ඉන්න නායකයා ඔයා බය වෙන්න එපා පප්පේ අපේ ගමේ ඉන්න මිනිස්සු මේ අරිෂ්ට බුද්ධිමත් විදියට පාවිච්චි කරයි කියලා පහවදා මෙයාලා ගමේ ඉන්න හැමෝටම අරිෂ්ට බෙදනවා. දැන් අරිෂ්ට බලය නිසා හැමෝම වේගෙන් වැඩ කරන්න පටන්ගෙන ඒ වගේම තමයි මෙයාලා කිසිම පිළිවෙලක් නැතුව පොරකාගෙන අරිෂ්ට බොන්න හදන්නේ. ඒ නිසා වෙදපප්පට හොඳටම කේන්ති ගිහින් මෙයා අරිෂ්ට කල්දේරමත් හලලා අපේ ගමට මොකක් හරි අනතුරක් ආවොත් විතරයි මං අරිෂ්ටේ හදන්න කියලා මෙයා මෙයාගේ කුඩාරමට යනවා. ඒත් එක්කම ආයෙත් මේ කතාව
කතාව වර්තමානයට හැරෙනවා. ඉතින් මේ කාලේ අතරතුර සීසර්ට බලය හම්බ වෙලා එයා මුළු ගෝල් දේශයම යටත් කරගන්න පටන්ගෙන හැබැයි ඉතින් වෙද පප්පා හැමදාම අරිෂ්ටය හදන නිසා මෙයාලට පප්පගම විතරක් යටත් කරගන්න බැරි වෙලා ඔන්න ඔහොම තමයි ජිම් පප්පා අරිෂ්ට කල්දේරමටත් වැටිලා අරිෂ්ටට ඕන කරන දේවලුත් හොයාගත්තේ. මෙතනින් පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ එපිසෝඩ් එක හම්බ වෙමු.